ආයිබෝන් හැමදිනාටම ක්‍රික්සිලෝන් ටෝක් YouTube channel එකෙන් අපි තවත් වීඩියෝ එකක් අරගෙන ආවා. මේ දවස්වල ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ප්‍රේක්ෂකයෝ ඉන්නේ උපරිම ලෙවල් එකක. එහෙම නැත්නම් උපරිම හයිප් එකේ ඉන්නේ. මොකද මේ දවස්වල ශ්‍රී ලංකා ටීම් එක ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන් සතුටු කරවන්න. එහෙම නැත්නම් ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ගේ පහුගිය කාලේ තිබුණු කඩාවැටීම නැති කරලා දැන් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රාහී මාවතට ඇවිල්ලා තිනවා. ඉතින් ඊයේ තිබුණා තරගයක් ඔස්ට්‍රේලියාවත් එක්ක ගෲප් ස්ටේජ් වල තරගයක් තිබුණා පල්ලේ කැලේ. අපි අද වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ ඔස්ට්‍රේලියාවත් එක්ක තිබුණු තරගයේ පසුදැක්ම. එහෙම නැත්නම් මේ තරගයේ විශේෂ සිදුවීම් ගැන අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් වැඩි කතා නැතුව අපි කෙලින්ම යන් වීඩියෝ එකට. වීඩියෝ එක පටන් ගන්න කලින් හැමදෙනාගේම ඉල්ලීමක් කරනවා අපේ channel එක subscribe කරන්න කියලා. ඒ වගේම like එකක් comment එකක් දාන්න. කමෙන්ට් කිව්වහම මතක් වුණා පහුගිය දවසක මම දාපු වීඩියෝ එකකට දාලා තිබුණා කමෙන්ට් වගේක්. එතන දාලා තිබුණා පළ ගෝතය යන්න. එහෙම නැත්නම් එහෙනම් උඹ ගිහින් සිලෙක්ට් කරපන් ඔහොම කියලා කමෙන්ට් වගේක් දාලා තිබුණා. කමන්නේ අපි ඕනම කමෙන්ට් එකක් බාර ගන්න ලෑස්ති. මොකද අපි කමෙන්ට් එකක් දාන්න කියනවා. එතකොට කමෙන්ට් දාන මිනිස්සු දාන්නේ අපිට ඕනේව නෙමෙයිනේ. Taman කැමති ඒවා දාන්නේ. නමුත් මම හිතනවා මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම හිතනවා ඉතින් අපි අපි මේ කියන කතාව මම කියන්නේ මගේ දැක්මට අනුවනේ මම කතා කරන්නේ. ඉතින් මේ කතා කරන එක 100%ක්ම නිවැරදි කියන මතයක මම නැහැ. මං කතා කරන්නේ මට හිතෙන දේවල්. එහෙම නැත්නම් මට දැනෙන දේවල් තමයි මං ක්‍රිකට් සම්බන්ධව කතා කරන්නේ. ඉතින් මේ සම්බන්ධව මම කියන දෙයකට තව කෙනෙක් කමෙන්ට් එකක් එහෙම නැත්නම් තමන්ගේ අදහසක් කියනවා නම් ඒක ටැක්ටිකලි මං හිතනවා ඒක සංවාදශීලීත්වය ඒක ප්‍රශ්නයක් නැහැ. නමුත් අර ඒ වගේ කමෙන්ට් එකකින් කිසිම තේරුමක් නැති කමෙන්ට් එකක්. නමුත් කමන්නේ අපි ඒව බාර ගන්නවා. ඉතින් මම ඒක පොඩ්ඩක් මතක් කිරීමක් කරා. නමුත් අපි ඕන කෙනෙක්ට මේක විවෘත කරලා දින්නේ ඕනම කමෙන්ට් එකක් දාන්න කොහොමහත්ෙන් බලින්නේ. ඒ කිසි ප්‍රශ්නයක් නැහැ. අපි ඒව සාදරයෙන් බාර ගන්නවා. රයිට්. එහෙනම් අපි යම් මාතෘකාවට ඊයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට ඉතාමත් සතුටු දනවන තරගයක් පැවැත්වුණා පල්ලේ කැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ඔස්ට්‍රේලියානු කණ්ඩායමත් එක්ක. ඉතින් මේ තරගයේ සෑහෙන්න බලාපොරොත්තු ශ්‍රී ලංකාවේ ප්‍රේක්ෂකයෝ එහෙම නැත්නම් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් සියලු දෙනාම බලාපොරොත්තු තබාගෙන හිටියේ මේ තරගය ගැන. මොකද ඊයේ තරගය ශ්‍රී ලංකාව පෙරදුනා නම් අපිට මේ සුපර් 8 වටයට යෑමට ඊළඟ තරගය එහෙම නැත්නම් සිම්බාබ්වේ තරගය නියත වශයෙන්ම ජය ගන්න තත්වයකට පත් වෙන්න තිබුණා. එහෙමත් නැත්නම් ඊට පස්සේ කණ්ඩායම් තුනක් ලකුණු තත්වය සම වෙලා එහෙමත් නැත්නම් මේ වගේ අර්බුදකාරී තත්වයකට පත් වෙන්න තිබුණා. ඉතින් ඊයේ තරගයේදී සියලු දෙනාම හිතන් හිටියේ ඔස්ට්‍රේලියානු කණ්ඩායම ජයග්‍රහණය කරයි කියලා. මොකද පහුගිය තරගය සිම්බාබ්වෙත් එක්ක තිබුණු මැච් එක ඔස්ට්‍රේලියාව පෙරදුනාට මේ තරගාවලියට ඔස්ට්‍රේලියානු කණ්ඩායම එද්දිම ඔස්ට්‍රේලියාව කියන නමට හැමදිනාම තමන්ගේ ප්‍රිඩික්ෂන්ස් වලදී එහෙම නැත්නම් තමන්ගේ අනුමාන කිරීම් වලදී අවසාන කණ්ඩායම් 4ට ඔස්ට්‍රේලියානු කණ්ඩායම නම් කරලා තිබුණා. මේ කතා කරන මම පවා සෙමිෆයිනල් යන 4ට ඔස්ට්‍රේලියානු කණ්ඩායම නම් කරලා තිබුණා. මගේ ප්‍රිඩික්ෂන්ස් වලදී මම ශ්‍රී ලංකා කණ්ඩායම නම් කරා. මගේ ප්‍රිඩික්ෂන්ස් වලදී මම අවසන් තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම නම් කරා. ඉතින් ඒක තව කෙනෙක්ට විහිළුවක් වෙන්න පුළුවන්. නමුත් ඒක මගේ දැක්ම. ඉතින් අපේ කණ්ඩායම අපි විවේචනය කරනවා. ඊට අමතරව අපේ කණ්ඩායම ගැන අපිට තියෙන විශ්වාසයකුත් යම්කිසි වෙලාවක මේ අපේ ටීම් එක ශ්‍රී ලංකා ක්‍රිකට් කියන එක තියෙන්නේ උපරිම ලෙවල් එකක තිබුණු කණ්ඩායමක්. අද යම්කිසි තැනක ඉන්නවා. නමුත් අපි හැමදාම හිතන්නේ අපේ ටීම් එක අද දිනාවි අද වෙනසක් කරાવી. ඉතින් ඒ වගේම එංගලන්තයේ නසාර් හුසේන් හිටපු නායකයාත් කියලා තිබුණා ශ්‍රී ලංකා කණ්ඩායම කියන්නේ තමන්ගේ හෝම් කන්ඩිෂන්ස් වලදී හොඳ කණ්ඩායමක්. ඒ කියන්නේ විශ්වාස කරන්න බැරි කණ්ඩායමක් එහෙමයි කියලා. ඉතින් ඔන්න ඔය වගේ තත්ත්වයක තමයි ඔස්ට්‍රේලියානු කණ්ඩායම මේ තරගයට සහභාගී වුණේ. ශ්‍රී ලංකාව තමන්ගේ රටේ පල්ලේ කැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ඉතින් අපේ හෝම් කන්ඩිෂන් වලදී ඊයේ පල්ලේ කැලේ හිටිය සෙනග දැක්කහම ඇත්තටම මම ඉන්දියා පාකිස්තාන් මැච් එකේ ඇත්තටම මම මේ වගේ ක්‍රවුඩ් එකක් දැක්කේ නැහැ ඇත්තටම. ඊයේ පල්ලේ කැලේ ෆුල් පැක් ඇත්තටම මං හිතන්නේ හැම ඒ කියන්නේ ඔය පැත්තේ ඉන්න සියලු දෙනාම වගේ එන්නේ නැති ක්‍රිකට් බලන ඒ සියලු දෙනාම ග්‍රවුන්ඩ් එකට එන්නේ නැති සම්පූර්ණ අපි අර මම දැක්කේ නිකන් ඒක සමීකරම ඉන්දියන් පාකිස්තාන් අර ඉන්දියාවේ මැච් ගහනකොට තියෙන අර පාකිස්තාන මැච් එක ගහනකොට තියෙන අර හෝ ගාලා සද්ද අන්න ඒ වගේ තනි කරම ඔලු ගෙඩි විතරයි පෙරුනේ. අර ප්‍රේමදාස එකේ පැවිලියන් අර එහෙම තියෙන හින්දාත් දන්නේ නැහැ. ඉන්දියන් පාකිස්තාන් මැච් එකේ මම නම් ඇත්තටම මේ තරම් දැක්කේ නැහැ. ඉතින් අපි ටීවී එකේ ඉන්න බලුවේ අපිට ටිකට් ගන්න බැරුණා. ඉතින් ඒ නිසා ටීවී එක බලුවා අපි දැක්කේ නැහැ මේ වගේ ක්‍රවුඩ් එකක්. මම අට නම් දන්නේ නැහැ පල්ලේ කැලේ කොච්චරද දන්නේ නැහැ ඇටෙන්ඩන්ස් එක. ඒ කියන්නේ ග්‍රවුන්ඩ් එකට ඇතුළත් කරන්න පුළුවන් ප්‍රමාණය කීයද දන්නේ නැහැ. ඉතින් කොහොම හරි මම නම්
ප්‍රේමදාසගේ ඉන්දියා පාකිස්තාන් මැච් එකට වඩා ඊ මැච් එකේ ක්‍රවුඩ් එකක් මට තේරුණා නිකන් දැනුණා මං හිතන විදියට වෙන්නත් පුළුවන් බලමු රයිට් අපි මේ ටික පොඩ්ඩක් ඉක්මනට යමු මොකද මේ වෙනකොට හැමදේම දන්නවා ඊ මැච් එකට මොකක්ද උනේ කියලා ඉතින් පළවෙනියට ටොස් එක කතා කරොත් ටොස් එක දිනුවේ ඊයේ ශ්‍රී ලංකා නායකයා දසුන් ශානක ටොස් එක දිනුවා ටොස් එක දිනලා දසුන් ශානක බුද්ධිමත් තීරණයක් ගත්තා මුලින් බැට් කරන්න ඕස්ට්‍රේලියානු කණ්ඩායමට අවස්ථාව දුන්නා නමුත් කික් අඩු ගිහිල්ලා හිටියේ අපිත් මොකද ඒ ගහපු ගැහිල්ලට පවර් ප්ලේ එකේදී කට උත්තර නැති වුණා දුන්න දීමනාවක් ට්‍රැවිස් හෙඩ් සහ නායක මිචෙල් මාස් ඊයේ මැච් එකට ආවා ඉන්ජර්ඩ් වෙලා ඉඳලා දුන්න දීමනාවක් ආයි නීක් නැති වෙන ග්‍රවුන්ඩ් එකේ හිටපු ක්‍රවුඩ් එකක් නීක් නෑ අපිත් හිතුවා ඊයේත් අර තැන්නේ කුඹුරේදී ඒ සීන් ආයි එළියට ඇදෙයිදෝ කියලා ඇඟ හිරි වැටලා හිටියේ පවර් ප්ලේ එකේදී ඕස්ට්‍රේලියානු කණ්ඩායම තන්නේ කරම ගිනිතෙල් සංදර්ශනයක් තමයි පෙන්වන්නේ ට්‍රැවිස් හෙඩ් දුන්නා දීමනාවක් ට්‍රැවිස් හෙඩ් ඉතින් ඉන්දියාවේ පියා හැටියට සලකන්නේ නමුත් ඊ අපෙත් පියා වුණා ට්‍රැවිස් හෙඩ් ඉතින් දුන්නා දීමනාවක් පවර් ප්ලේ එකට ලකුණු 70ක් ගැහුවා ඕවර් 6ට ලකුණු 70ක් ගැහුවා අන්තිමට ලකුණු 104ක් වෙනකොට විකට් නැහැ 104කටත් විකට් තිබුණ නැහැ ට්‍රැවිස් හෙඩ් දුන්නා දීමනාවක් 4 අතේ හල් අතේ දුන්නා ෆික්ෂනට දුන්නා ඕවරේට ලකුණු 20ක් 4 5ක් ගැහුවා මිචෙල් මාෂ් ඉතින් ඔන්න ඔය වගේ ලොකු සිද්ධි ටිකක් වුණා පවර් ප්ලේ එකේදී පවර් ප්ලේ එකට ලකුණු 70ක් ගැහුවා ඊට පස්සේ ඕවර් 8ක් විතර වෙනකොට ලකුණු 100 ගාණක් ගහලා දුන්නා ඕස්ට්‍රේලියානු කණ්ඩායම නෝ විකට් ඉතින් හිතා ගන්න පුළුවන් නෝ විකට් 100 ගාණක් ගහලා ඉන්නකොට කොයි වගේ ස්කෝර් බෝඩ් එකක් එයිද කියලා අපි නම් හිතුවා ලකුණු 220 230 ඔය වගේ ප්‍රමාණයක් එයි කියලා ඊට පස්සේ ඔන්න පවර් ප්ලේ එක ඉවර වෙලා දුෂාන් හේමන්ත ගෙනාව දුෂාන් හේමන්තගේ බෝල් එකට ට්‍රැවිස් හෙඩ් අවුට් වුණා ඔන්න ඔතන ඉඳන් තමයි ගේම අපේ පැත්තට ඇඹරෙන්න පටන් ගත්තේ ඊට පස්සේ මිචෙල් මාර්ෂ්වත් දුෂාන් හේමන්තගේ බෝල් එකටම අවුට් වුණා දුෂාන් හේමන්ත දාපු බෝල් එකට LBW ඒක අම්පයර් දුන්නෙත් නැහැ කුසල් මෙන්ඩිස් තමයි ඒක කන්ෆිඩන්ට්ලි ඒක අපීල් කරේ බැට් එක ඔන්න මෙන්න තීදි තමයි පෑඩ් එකේ වදින්නේ ඉතින් මිචෙල් මාර්ෂුත් ඒක විශ්වාස කරේ නැහැ ඒක අවුට් කියලා කොහොම හරි රිවිව් එකක් දැම්මා අපේ කට්ටිය බුද්ධිමත් වෙලා කුසල් මෙන්ඩිස් සහ දුෂාන් හේමන්ත විශේෂයෙන්ම කුසල් මෙන්ඩිස් තමයි රිවිව් එකක් කරා කොහොම හරි ඒක අවුට් ඔන්න ඔතනදී තමයි විකට් දෙකක් ගියා ඊට පස්සේ සම්පූර්ණ මැච් එකම අපේ අතේ තමයි තිබුණේ අපේ කට්ටිය අපේ අතර ගත්ත මැච් එක අපෙන් අතර ගිලිහුණු මැච් එක ආයි අපේ පැත්තට ගත්තා අන්තිමට කොහොම හරි 181කට සීමා කරන්න පුළුවන් වුණා ඕස්ට්‍රේලියානු ඉනිම මෙතන විශේෂම සිද්ධිය කියන්නේ අන්තිම විකට් 6ම ලකුණු 21කට ගත්තේ විකට් 6ක් ලකුණු 21කට කඩලා තමයි මේ වගේ ඕස්ට්‍රේලියාව මෙතන 180කින් නවත්ත ගත්තේ. ඉතින් 180කින් නවත්තගත්තු එක ලොකු ජයග්‍රහණයක්. මොකද 220 230 ඔය ගානට යන්න හිටපො. නමුත් 180 කියන්නේම ලොකු ලකුණු ගානක්නේ. ඉතින් ඕස්ට්‍රේලියාවත් එක්ක අපිත් හිතුවා 11 180 ගානක් කියන එක එන්න ලොකු ටාගට් එකක් නේ. ඉතින් අතන 230 215 ඔය 20 ගාන ඔය ගානේ නවත්තුවට 180 දැන් 220 230ට යන්න හිටපු ඉනින් එකක් 180 නැවැත්තුවා කියලා අපිට සනසිලිදායක හිතුවා අපි ඒ වෙලාවේ සනසිලිදායක විදිහට හිතුවා නමුත් 180 කියන්නේ ලොකු ලකුණු ගානක්. ඉතින් ශ්‍රී ලංකාවේ බෝලර්ස්ලා ගැන කතා කරොත් විශේෂම සිද්ධිය තමයි මතීෂ පතිරණ. මතීෂ පතිරණ ඉන්ජර්ඩ් වුණු ගමන්ම අපි කල්පනා කරේ දැන් මොකද්ද කරන්න කියලා. අපිට ගෙදර ඉඳන් මෙහෙම කල්පනා වෙනවා කියන්නේ එතන ඇතුළේ ඉන්න දසුන් ශානකයට කොහොමද පීඩනයක් ඇද්ද? මාලිංගටත් හිනා ඉතින් කරන්න දෙයක් නැහැ. මන් දන්නේ මතීෂව ඉන්ජර්ඩ් වුණා මොකක් කකුලේ වම් කකුලේ මේකක් තමයි උනේ. ඉතින් අපි හිතුවා ඉතින් දැන් කවුද බෝල් කරන්නේ? මතීෂ ඒ වෙලාවේ මතීෂ කියන්නේ අපේ හොඳම තුරුංගුවන්නේ. ඉතින් වනිදු හසරංග කලින් ඉන්ජර්ඩ් වුණා. ඊට කලින් එෂාන් මාලින් ඉංග්ලන්ඩ් සීරීස් එකේ ඉන්ජර්ඩ් වුණා. ඊට පස්සේ වනිදු හසරංග වර්ල්ඩ් කප් එකට ඇවිල්ලා එතෙන් ඉන්ජර්ඩ් වුණා. ඔය දැන් මතීෂ පතිරණ ඉන්ජර්ඩ්. තුන් දෙනෙක්. ඉතින් වර්ල්ඩ් කප් ප්ලෑන් එකක් හදනකොට අපි එක දිගට ගස්සන්නේ ඔය ප්ලේයර්ස්ලානේ. ඉතින් මෙතනට එනකොට දැන් ඒ අපේ පිටපු බෝලර්ස්ලාගෙන් තුන් දෙනෙක්ම අවුට්. දැන් මම කියන්නේ මෙතන ඊ මැච් එකට අපි විස්තරේ පස්සෙමු. රයිට් නෑ අපි ඉස්සෙල්ලා විස්තරේ කතා කරලමුකෝ මැච් එක ඊට පස්සේ කොහොම හරි ඔන්න 181කට සීමා කරා ඊට පස්සේ ලංකාව බැට් කරන්න ආවා කුසල් පෙරේරා ඊ මැච් එකට කැඳවලා තිබුණා කමිල් මිෂාර වෙනුවට කුසල් පෙරේරා සහ පැතුම් නිස්සංක යුගලය තමයි ඊයේ ඕපන් ආවේ. ඉතින් ලකුණු 182ක ඉලක්කයක් තමයි තිබුණේ. ඉතින් මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 8ක් වෙනකොට කුසල් පෙරේරා එක ලකුණකට අවුට් වුණා. ඉතින් කුසල් පෙරේරා ගහපු ෂොට් එකම ඇත්තටම මම දන්නේ මොකට ගැහුවද කියලා. අපේ ජයසූරියත් ඒ දවස්වල ඔය වගේ ෂොට් ගහලා අවුට් වෙනවා. අර බෝලේ දානකොටම විකට් එක ඕපන් කරනවා. විකට් එක ඕපන් කරාම විකට් එකට එහේ ඒ කියන්නේ ඔෆ් සයිඩ් එකේ වයිට් සීමාවට ඔන්න මෙන්න තීත් තමයි බෝලේ දැම්මේ. ඉතින් මෙයා ඒකේ එල්ලිලා මෙහෙම ගැහුවා. මෙහෙන් ඒක ගහන එක වදින්නේ නැහනේ දැන් මේ ඇඟ මෙහෙ ඇඟ ලෙග් එකේ බෝලේ ඕෆ් එකේ. නමුත් ඒක එල්ලුණා මෙහෙම ගැහුවා ඕෆ් එකේ දාලා තියෙන. ඉතින්
දවසල ජයසූරියටත් එහෙමයි අනිවාර්යෙන් කට් එක ගහන බව දන්නවා. එහෙ දාලා තින්නේ. ඉතින් කොනේ දාලා දුන්නා. ඒක බිමට ගහන්නත් බැරි වුණා. කොහොම හරි ගැහුවා පාර වැදුනේ නැහැ අවුට්. ලකුණු එකකට ඊට පස්සේ කුසල් පෙරේරා අවුට් වුණා. මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 8යි. ඕවර් 1යි බෝල 2යි. ඔන්න ඔතන තමයි කතන්දරේ තියෙන ඕවර් 1යි බෝල 2යි ලකුණු 8යි විකට් එකයි. කුසල් මෙන්ඩිස් ආවේ ඊළඟ විකට් එකට. ඉතින් කුසල් මෙන්ඩිස් මේ දවස්වල ෆුල් ෆෝම් එකේ ඉන්නේ. හාෆ් සෙන්චරි දෙකක් ගහලා හිටියේ ඉස්සල මැච් වල. මේ මැච් එකට ආව ඕමානයට එකයි අයර්ලන්තයට එකක් ගහලා හිටියේ හාෆ් සෙන්චරි. මේ මැච් එකට ආවා ලකුණු 8කට විකට් එකයි. හැබැයි කුසල් මෙන්ඩිස්ගේ බයක් කියලා නාමයක් ගෑවිලා තිබුණේ නැහැ. කුසල් මෙන්ඩිස් ආවා ඉන්න කොන්ෆිඩන්ට් එකේ ඉන්නේ මේ දවස්වල. ඉතින් කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංග කියන මේ සුසංයෝගය සුපිරි පාර්ට්නර්ෂිප් එකක් තිබ්බා ඒ විකට් එකට. ඉතින් මුළු ලකුණු සංඛ්‍යාව පවර් ප්ලේ එක ඉවර වෙද්දී අපි පවර් ප්ලේ එකට ගැහුවා ලකුණු 61ක්. ලකුණු 61ක් ගැහුවා පවර් ප්ලේ එකට. කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංග කියන මේ සුසංයෝගය දෙවෙනි විකට් එකට ලකුණු 97ක පාර්ට්නර්ෂිප් එකක් තිබ්බා. මේතනදී කුසල් මෙන්ඩිස් ගැන කතා කරන්න ඕන. කුසල් මෙන්ඩිස් ලකුණු 51ක් ගැහුවා. 51ක් ගහලා තියෙනකොට තමයි කුසල් මෙන්ඩිස් අවුට් වුනේ. ඉතින් කුසල් මෙන්ඩිස් බෝල 38කට ලකුණු 51ක් ගැහුවා. 4 පාරවල් 6යි 6-1 ස්ට්‍රයික් රේට් එක 134යි. ඇත්තටම පැතුම් නිස්සංග ගැන කතා කරන්න ඕන. පැතුම් නිස්සංගගේ ඉනිං එක මිල කරන්න බැරි ඉනිං එකක්. මොකද අපිට මේ මැච් එක දිනා ගන්නම ඕන වෙලාවක ගහපු ඉනිං එකක්. මැච් විනිං නොක් එකක් තමයි පැතුම් නිස්සංග දුන්නේ. බෝල 52කට ලකුණු 100ක් ගැහුවා නොට් අවුට්. 4 පාරවල් 10යි 6 පාරවල් 5යි. ස්ට්‍රයික් රේට් එක 192යි. සුපිරිම ගණේ ඉනිමක් මේක. කමෙන්ටේටර්ස්ලත් කතා කරනවා. පිටරටවල ඉන්න ක්‍රිකට් මේ විස්තර විචාරඥයොත් මේ ගැන පැසසුම් කරනවා. ඊට අමතරව පිටරට ඉන්න වෙනත් ක්‍රීඩකයන් මේ ගැන පැසසුම් කරනවා. නන්දෙසින් පැතුම් නිස්සංක කියන ප්ලේයර්ට දැන් වටිනාකමක් ඇවිල්ලා තින්නේ. IPL එකටත් සිලෙක්ට් කරලා තින්නේ. ඉතින් පැතුම් නිස්සංකගේ මේ ඉනිං එක සුපිරිම ගණේ ඉනිං එක කාලයකට අමතක වෙන්නේ. ඊට අමතරව ඔස්ට්‍රේලියාවට එරෙහිව වර්ල්ඩ් කප් එකකදී T20 තරගයකදී ශතකයක් රැස් කරපු පළවෙනි ක්‍රීඩකයා පැතුම් නිස්සංග. TM දිල්ෂාන් ගහලා තිනවා. ඒක වර්ල්ඩ් කප් එකක නෙමෙයි. ඔස්ට්‍රේලියාවට සෙන්චරියක් TM දිල්ෂාන් ගැහුවා. නමුත් වර්ල්ඩ් කප් එකකදී ගහපු පළවෙනි සෙන්චරිය වර්ල්ඩ් කප් එකකදී කියන්නේ T20. මොකද වර්ල්ඩ් කප් ගැන කතා කරනකොට 1996ට අපේ මතකයේ දිව යනවා අපේ ශ්‍රේෂ්ඨ පිතිකරුවා අරවින්ද ද සිල්වා මහත්මයා. ඒ ශ්‍රේෂ්ඨ පිතිකරුවා අරවින්ද ද සිල්වා ගැහුවා අවසන් එකේ. ඒක ඉතින් කතා කරන්න දෙයක් නැහැ. ඕන පොඩි එකෙක් දන්නවනේ. ඒක කතා කරන්න දෙයක් නැහැ. ඉතින් ඊට අමතරව පැතුම් නිස්සංග මෙන්න මෙතන වර්ල්ඩ් කප් එකේ මේක ගැහුවා. T20 එක ගැහුවේ පළවෙනියටම පැතුම් නිස්සංග. ඊට අමතරව කුසල් මෙන්ඩිස් ගැන කතා කරන්න ඕන. කුසල් මෙන්ඩිස් දැන් back to back half centuries ගැහුවා. දැන් 3ක් ගහලා තියෙන්නේ. මෙතන විශේෂත්වයක් තියෙනවා. ලෝක කුසලාන තරගාවලියකදී පිටම 3 වතාවක් ඒ කියන්නේ ඉනිංස් 3ක පිටම half centuries ගහපු කට්ටිය ඉන්නේ. සීමිත පිරිසක්. මෙතන ඉන්නවා විරාට් කෝලි, බාබර් අසාම්, ලෝකේෂ් රාහුල් සහ අපේ ප්ලේයර් කෙනෙක් කවුද? මහේල ජයවර්ධන. මෙන්න මේ කියන ක්‍රීඩකයන් ටික තමයි විරාට් කෝලි, බාබර් අසාම්, ලෝකේෂ් රාහුල්, KL රාහුල් කියන්නේ. මහේල ජයවර්ධන විතරයි back to back ගහලා තින්නේ half centuries 3ක්. දැන් මේ සමාජයට ඇතුළත් වුණා කුසල් මෙන්ඩිස්. කුසල් මෙන්ඩිස් කියන්නේ සමාජ අපවාදයට සමාජ මාධ්‍ය ජාලාවල අපවාදයට ලක් වුණු ක්‍රීඩකයෙක්. නමුත් අලු මතින් නැගිට්ට ෆීනික්ස් කුරුල්ලෙක් වගේ කුසල් මෙන්ඩිස් දැන් නෙමෙයි. කුසල් මෙන්ඩිස් කොහොමද T20 වල ලංකාවේ නම තියාගත්තු ප්ලේයර් කෙනෙක්. ඒ කියන්නේ අපිට අර ඒ අපි නෙමෙයි මම වීඩියෝ එකකුත් කරා ඔය කුසල් මෙන්ඩිස් go home කියලා වීඩියෝ එකක් මම කරලා තියෙනවා. නමුත් ඒ වීඩියෝ එකේ මම කුසල් මෙන්ඩිස්ගේ ස්ටැට්ස් එහෙම නැත්නම් සංඛ්‍යාත්මක දත්ත තමයි මම එතනදී මේවා කරේ. කුසල් මෙන්ඩිස්ව හයිලයිට් වෙන්නේ නැති වුණාට ඒ කියන්නේ හයිලයිට් වෙන්නේ නැහැ කියන්නේ අර හැමෝම ට්‍රෝල් කරන්නනේ බලන්නේ. ඒ නිසා කුසල් මෙන්ඩිස්. නමුත් කුසල් මෙන්ඩිස් කියන්නේ අපේ T20 කණ්ඩායමේ ඉන්න මුල් දෙතුන් දෙනා අතර ඉන්න ප්ලේයර් කෙනෙක්. ඉතින් ඒක මේ ලෝක කුසලානේදී කුසල් මෙන්ඩිස්ගේ නැගිටීම අපිට ඇත්තටම වටින එකක්. මොකද පහුගිය කාලය වෙනකම්ම වන් ඩවුන් ගැහුවේ කුසල් පෙරේරා. කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංගගේ යුගලයේ තමයි ඕපන් ආවේ. වන් ඩවුන් ගැහුවේ කුසල් පෙරේරා. නමුත් දැන් කුසල් මෙන්ඩිස් වන් ඩවුන් ගහනවා. එයා ඒ රෝල් එක සුපිරියටම කරනවා. කුසල් පෙරේරා දැන් ඊ ඕපන් ආවා. දැන් ඔය වගේ තමයි තියෙන්නේ. අපි කොහොම හරි මැච් එක දිනාගත්ත විකට් දෙකෙන් ගැහුවා. ඔන්නෝම තමයි මැච් එක ඉවරුනේ. ඉතින් ඔස්ට්‍රේලියාවට ඊයේ දුන්න බඩ යන්න අපි කාලයකට අමතක වෙන්නේ නැහැ. දැන් අද වෙනකොට සිම්බාබ්වේ කණ්ඩායම තේරුණා සුපිරි 8 දෙනාගේ වටේට. ඔස්ට්‍රේලියාව දැන් ගෙදර. ඔස්ට්‍රේලියාවට දැන් යන්නේ මම නැහැ. ඔස්ට්‍රේලියාව ගෙදර හැමෝගෙම ප්‍රෙඩික්ෂන්ස් වලදී එහෙම නැත්නම් අනුමාන කිරීම වලදී ඔස්ට්‍රේලියානු කණ්ඩායම හිටියා. අවසන් ටීම් 4ට දැන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම නැහැ. ඔස්ට්‍රේලියාවේ මිචෙල් මාෂ් නායකයා විදියට කටයුතු කරනවා. නමුත් මිචෙල් මාෂ් ඉන්ජර්ඩ් වෙලා ඉඳලා තමයි ආවේ මේ මැච් එකට. ඊට අමතරව ඔස්ට්‍රේලියාව ගෙනාවා ස්ටීව් ස්මිත් ගෙනාවට වැඩක් නැහැ. එයාලා ක්වොලිෆයිඩ් වුණ නැහැ. දැන් සුපර් හිට් එකට ඊයේ මැච් එකට ස්ටීව් ස්මිත් ගැහුවා නම් එතන උනේ
පවර් ප්ලේ එකට හොඳ පාර්ට්නර්ෂිප් එකක් තිබ්බා. ට්‍රැවිස් හෙඩ් සහ මිචෙල් මාස්. නමුත් එතනින් පස්සේ පාර්ට්නර්ෂිප් එකක් තියන්න කාටවත් හැකියාවක් හම්බුන්නේ නැහැ. හැබැයි මේ ඊයේ මැච් එකට මම ඊයේ වීඩියෝ එකකුත් කරා. මොකද මට ෂුවර් එකක් තිබුණා ඊයේ ස්ටිව් ස්මිත් ගහයිද කියලා. ගහන්න ඕන කියන මතේ මම හිටියා. නමුත් ඊයේ මැච් එකට ස්ටිව් ස්මිත් දැම්මේ නැහැ. ඒක මට පුදුම සහගතයි ඇයි කියන එක. මොකද ලංකාවත් එක්ක ස්ටිව් ස්මිත් කියන ප්ලේයර් දැන් බාබර් අසාම් ඉන්නවා පාකිස්තානේ. ඔය වගේ කොන්ෆිඩන්ට් ප්ලේයර් කෙනෙක් සීනියර් ප්ලේයර් කෙනෙක් අර T20 ගහනවා කියලා අර දෙන එක එහෙමත් නෙමෙයි මැච් එකේ අර යන ක්‍රමයේ අනුව දැන් ඊයේ මැච් එකේ ඕස්ට්‍රේලියාව පවර් ප්ලේ එකට ගහලා හොඳ තත්ත්වයක හිටියනේ. එතකොට මැද ඒ පීරියඩ් එකේදී සිංගල්ස් ගහලා නැත්තම් දෙකේ රන්ස් ගහලා ස්ට්‍රයික් එක රොටේට් කරලා මැච් එක පොඩක් අදගෙන යන එක තමයි කෙරෙන්න තිබුණේ. නමුත් ඒක කරන්න කවුරුත් හිටියේ නැහැ. ඔස්ට්‍රේලියාව 1-2 ගියා. ඊට පස්සේ කවුද ආවේ? කැමරන් ග්‍රීන්. කැමරන් ග්‍රීන් කියන්නේ පොල්ලඩිකාරයෙක්. ඉතින් කැමරන් ග්‍රීන් ඒ හරිය උඩ টොප් ඕඩරේ කැමරන් ග්‍රීන්ට හරියන්නේ නැහැ දැන්. ඉතින් කැමරන් ග්‍රීන් කියන්නේ ඇත්තටම ඒ টොප් ඕඩරේ ගහන්න සුදුසු එක්කෙනෙක් නෙමෙයි. යා යටින් ගස්සන්න ඕන එක්කෝ යට අංක 6 ඔය වගේ තැනක ගහන්න ඕන එක්කෙනෙක් කැමරන් ග්‍රීන් කියන්නේ. නමුත් කැමරන් ග්‍රීන් උඩින් ආව දැන් ඉස්සල්ලා කලින් මැච් එකක බිඳුවට ගියා. දැන් ඊයේ මැච් එකේ කැමරන් ග්‍රීන් ගැහුවේ ලකුණු 3යි බෝල 7කට ලකුණු 3යි. ඔස්ට්‍රේලියාව වෙනින් එක ගත්තොත් මිචෙල් මාර්ෂ් 54යි බෝල 24, ට්‍රැවිස් හෙඩ් 56යි, කැමරන් ග්‍රීන් 3යි, ටීම් ඩේවිඩ් නම් ටික දැක්කොත් කවුද ඉන්නේ? මාකස් ටොයිනස්, මිචෙල් මාර්ෂ් 54යි, ට්‍රැවිස් හෙඩ් 56යි, කැමරන් ග්‍රීන් 3යි, ටීම් ඩේවිඩ් 6යි, ජොෂ් ඉංග්ලිෂ් 27යි, ග්ලෙන් මැක්ස්වෙල් 22යි, මාක්ස් ටොයිනස් 4යි, රූප කොනෝලි 3යි, බාට්ලට් 0යි, නේතන් එලිස් 0යි, සැම්පා නොට් අවුට් 1යි. ඔන්නෝම තමයි තිබුණේ. ඉතින් ඔස්ට්‍රේලියානු ඉනිංග් එක දුෂ්මන්ත චමීරගේ බෝල් ටික ගිනි ගින්දර බෝල් ටිකක් දැම්මේ. ආයේ සුපිරිම ගණේ බෝල් ටිකක් වේරියේෂන්ස් යූස් කරා, ස්ලෝ බෝල් දැම්මා, ලස්සනට බෝල් කරා. අන්තිම ඕවරේ ෆ්‍රී හිට් එකක් හම්බුණා. නමුත් ඒකත් බේරගත්තා. දුෂ්මන්ත චමීර ඕවර් 4යි ලකුණු 36යි විකට් 2යි. ඉකොනොමි එක 9ක් තියෙනවා. නමුත් ඕවර් ටික ලස්සනට දැම්ම. ඔය මුල් හරි වැදිච්ච ටිකක් තමයි ඔය තියෙන්නේ. පළවෙනි ඕවරේට 16ක් ගැහුවා. ඔන්න ඒක තමයි උතන තියෙන්නේ. නමුත් ඊළඟ ඕවර්ස් ටික යා කම්බැක් එකක් දුන්නා දුෂ්මන්ත චමීර. ඊට අමතරව තීක්ෂණ ඕවර් 4යි 37ට 1යි. තීක්ෂණට ඕවරේට 20ක් ගැහුවා. හැබැයි 10 ඕවරේ දැම්ම ලකුණු 2කට. ඒක අපිට සුපිරිම ගණේ ඕවරයක්. ඒක තීක්ෂණගේ එක ඕවරයකට 20ක් ගැහුවා. 4 5ක් ගැහුවා. මිචෙල් මාර්ෂ් ගැහුවේ මගේ මතකෙ නිවැරදි නම් මිචෙල් මාර්ෂ් ගැහුවේ 4ට 37ට 1යි. ඊයේ කෑවා 4යි 5යි 20යිනේ. එතන පස්සේ ඕවර් ගහලා නැහැ යාට. මතීෂ පතිරණ බෝල් 4යි දැම්මේ. යා එතනින් ගොඩ වෙන සිද්ධ වුණා. බෝල් 4ට ලකුණු 3යි ගැහුවේ. ඒ ප්‍රෙෂර් සිටුේෂන් එකේ ආ බෝල් කරේ. ඒ ටික දාගත්තා. ඉතින් කොහෙද ඉන්ජර්ඩ් වුණානේ. දසුන් ශානක කැප්ටන් ඕවර් 1යි බෝල් 2යි අරයා ඉතුරු බෝල් 2 දැම්මා. 16ක් ගැහුවා. එයාට නම් ගැහුවා ටිකක්. දුෂාන් හේමන්ත හසරංග වෙනුවට ටීම් එකට ආවේ. එයා අපි එයා ගැන කතා කරා පහුගිය දවස්වල. ඒකට තමයි මට කට්ටිය බැලලා තිබුණේ දුෂාන් හේමන්ත ගැන කතා කරන්න ගිහිල්ලා. ඉතින් මම කිව්වා දුෂාන් හේමන්තව මැච් ගැස්සුවේ නෑනේ. ඒක තමයි මම කිව්වේ මගේ පොයින්ට් එක විදිහට. ඉතින් දුෂාන් හේමන්ත ඕල් රවුන්ඩර් කෙනෙක් විදිහට ගස්සනවා නම් ඇයි මෙතන කලින් මැච් ටික දුන්නා. ඉතින් ජෙෆ්රි වැන්ඩර්සන් ගැහුවේ. මගේ පොයින්ට් එක ඒකයි. මට ඒකට බැලලා තිබුණා. කමක් නෑ. ඉට්ස් ඕකේ. දුෂාන් හේමන්ත 4යි 34 3යි 9.20යි ඉකොනොමි එක. දුනිත් වෙල්ලාලගේ 4යි 33 එකයි. දුනිත් වෙල්ලාලගේ සුපිරිම ගණේ බෝලිං විකට් එකක් ගත්තා ඊයේ. ඒ කුසල් මෙන්ඩිස් සමග ඒ ප්ලෑන් එකට අනුව විකට් එක ගත්තා. අපිට එයාලගේ ඒ රියැක්ෂන්ස් වලින් තේරුණා. කමිදු මෙන්ඩිස් ගත්ත විකට් එකක් සුපිරිම විකට් එකක්. ඕවර් 2යි 19ට 1යි කමිදු මෙන්ඩිස්. ඉතින් ඔන්නම තමයි ඔස්ට්‍රේලියානු ඉනිම සහ ශ්‍රී ලංකාවේ පන්දු යැවීම සටහන් උනේ. ඔස්ට්‍රේලියානු බෝලර්ස් ගැන කතා කරලා වැඩක් නැහැ. දුන්නා දීමනාව ඔක්කොටම නැති වෙන්න දුන්නා. ඔස්ට්‍රේලියානු බෝලිං ඇටැක් එකක් නැතිකම තමයි යාළුවෝ මේ මැච් පරදින්න හේතුව. මොකද ඔස්ට්‍රේලියාවේ මිචෙල් ස්ටාර්ක් රිටයර් වුණා. T20 වලින් රිටයර් වුණා. ඊට අමතරව පැට් කමින්ස් ඉන්ජර්ඩ්. එයාට සෙල්ලම් කරන්න හම්බ වෙන්නේ නැහැ මේ සීරීස් එකට. එයා ඉන්ජර්ඩ් වුණා. ඒ ජොස් හේසල්වුඩ් නැහැ. ඉතින් කෝ බෝලින් කවුද? අපේ වගේම තමයි. අපෙත් එහෙම හසරංග නැහැ. මතීෂ පතිරණ දැන් එයාටත් කියලා වෙන්න යන්නේ. දැන් ෂාන් මාලින් අපේ ප්ලෑන් වල හිටපු කෙනෙක් එයත් නැහැ. දැන් කතන්දරේ තියෙනවා කවුද ගේන්නේ මතීෂ පතිරණ. දැන් වෙනකොටත් මම දන්නේ නැහැ. දැන් තාමත් අපිට ආරංචියක් නැහැ. මතීෂ පතිරණගේ අද MRI ස්කෑන් එකක් තියෙන්න තිබුණා. මතීෂ පතිරණ ඉන්ජර්ඩ් වුණා කියමු. කවුද ඒ වෙනුවට ගේන්නේ? නුවන් තුෂාරද? එහෙම නැත්නම් දිල්ෂාන් මදුශංකරද? දැන් ප්‍රමෝද් මදුශාන් ඉන්නෝ මේ ස්කොඩ් එකේ. ප්‍රමෝද් මදුශාන් ඉන්නවා. එතකොට අපි ගේන්නේ කවුද? ඇතුළත් කරන්නේ කවුද? දැන් මතීෂ පතිරණ සති ගානක් විවේක ගන්න උනොත් සෙල්ලම් කරන්න නෑ. ළඟ මැච් ඉන්නේ පෙබරවාරි ඔය ගණන් වල මැච් ඉන්නේ. අපි ඒක ඉස්සරහට කතා කරමු. කාවද ගේන්නේ? දිල්ෂාන් මදුශංකර්.
නුවන් තුෂාර ඉස්සරහින් ඉන්නවා. ඉතින් නුවන් තුෂාරගේ performance පහුගිය ටිකේ ටිකක් අඩුයි. නමුත් ඉතින් මේ ඔප්ෂන් එකට කවුද ගේන්නේ? දිල්ෂාන් මදුසංග, නුවන් තුෂාර, බිනුර ෆර්නෑන්ඩෝත් හොඳ ඔප්ෂන් එකක්. මොකද බිනුර ෆර්නෑන්ඩෝත් හොඳ තෝරා ගැනීමක් මෙතනදී ඒ පහුගිය කාලේ සෙල්ලම් කරේ නැහැ. හැබැයි බිනුර ෆර්නෑන්ඩෝත් හොඳ තෝරා ගැනීමක් මෙතන ඔන්න ඔය තුන් දෙනා තමයි මගේ ඒවෙ ඉන්නේ. ඔන්න ඔය තුන් දෙනා බිනුර, නුවන් තුෂාර සහ දිල්ෂාන් මදුශංක. කොයි එක්කෙනා ගෙනෙයිද දන්නේ. අපි බලමු කාවද ගේන්නේ කියලා. ඊළඟ මැච් ටිකත් එක්ක තවත් වීඩියෝ එකකින් හම්බෙමු. කමෙන්ට් කරන්න, අපි විවේචන බාර ගන්නවා. ලයික් කරන්න, කමෙන්ට් කරන්න. වීඩියෝ එක කව කාට හරි බලන්න ෂෙයා කරන්න ඕන ෂෙයා කරන්න. එහෙනම් ගිහින් එන්නම් ඊළඟ මැච් එක හම්බෙමු. ජය වේවා.